හෙලෝ ගයිස් ඔයාලා මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මෙන්න මේ වගේ කලර්ෆුල් ෆොටෝ ඕනි තරම් දැකලා ඇති. අද අපි බලන්න හදන්නේ කොහමද ඔයාලටත් මෙන්න මේ වගේ කලර්ෆුල් ෆොටෝ එකක් හදාගන්න කියලා. A few minutes later. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ ChatGPT app එක ඕපන් කරගන්න ඕනේ. ChatGPT app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ප්ලස් ලකුණක් තියෙනවානේ. අන්නේ ප්ලස් ලකුණ උඩ ටච් කරාට පස්සේ මෙන්න මෙතන ෆොටෝස් කියලා එකක් තියෙනවා. අන්නේ ෆොටෝස් කියන එකටත් එකපාරක් ටච් කරන්න. ෆොටෝස් කියනකට ටච් කරට පස්සේ ඔයාලගේ ගැලරි අප් එක ඕපන් වෙනවා. මෙතනින් සිලෙක්ට් කරන්න තියෙන ඔයාලගේ පොඩි කාලේ ෆොටෝ එකකුයි ඔයාලගේ දැන් ඉන්න ෆොටෝ එකකුයි. එන්නේ ෆොටෝ එකක් සිලෙක්ට් කරලා මේ යට තියෙන ඇඩ් කියන සලකුණ. එන්නේ ඇඩ් කියන සලකුණ උඩ එකපාරක් ටච් කරන්න. ඇඩ් කියනකට ටච් කරාට පස්සේ ඔයාලා දාපු ඉමේජ් දෙක මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලා මෙතන ටයිප් කරන්න ඕනි. ඔයාලට මම මේ ප්‍රොම්ප්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එක විදිහටයි print කරලා තියන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොම්ප්ට් එකේ යටට යද්දි 2003 කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ බර්ත්ඩේ year එක මෙතනින් දාගන්න. එහෙම දාගත්තට පස්සේ මෙතන රතු සුදු පාට රවුමක් ඇතුලේ කළු පාට ඊතලයක් තියෙනවා. අන්න ඒක එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලගේ ඉමේජ් එක ඒකට ජෙනරේට් කරන්න පටන් අරන් තියෙනවා. අපි බලමු ඒ කට්ටිය මට ජෙනරේට් කරලා දෙන ෆොටෝ එක කොයි වගේ වේද කියලා. A few minutes later. ඔන්න ගයිස් ඒ කට්ටිය මට හිතුවට වඩා හොඳ ක්වොලිටි එකකින් කලර්ෆුල් ෆොටෝ එකක් ජෙනරේට් කරලා දුන්නා. දැන් ඔයාලටත් පුළුවන් black and white වලින් නැතුව කලර්ෆුල් විදියට මෙන්න මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. ඔයාලට මේ වීඩියෝ ගැන හිතුණ දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිත් එක දිගටම එකතු වෙන්න. අදට අපි ගිහින් ඉන්නම් බයි යාළුවනේ.